දවසේ සිද්ධ වෙන චුටි ලස්සන සිදුවීම් මං අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. උදේට ටී එක බොන ගමන් මොන හරි කන්න මං හරිම ආසයි. මේ ඉන්නේ මගේ මිකී බබා. එයාත් ඉතින් උදේම නැගිටිනවා. ටී එක බීවට පස්සේ පොඩි වොෂ් එකක් දාගන්න ඕනි. එහෙම වුණාම මුළු දවසම ප්‍රබෝධමත්ව ඉන්න පුළුවන්. බ්‍රෙක්ෆාස්ට් ගත්තට පස්සේ මම පොඩ්ඩක් එළියට යන්න තමයි හදන්නේ. මේ තියෙන්නේ මම දැනට පාවිච්චි කරන මේකප් ප්‍රොඩක්ට්ස්. ඉතින් මම පස්සේ වීඩියෝ එකකින් මේ මොනවාද කියලා ඔයගලන්ට එක්ක ෂෙයා කරගන්නම්. අද නම් මම මොකොත් මේකප් ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්නේ නැහැ. ගෙදර ළඟම තියෙන ෂොප් එකකට තමයි යන්නේ මේ essential items වගේක් ගන්න. එහෙනම් අපි දැන් යමු. ෂොප් එක ඇතුළේදී නම් මට වීඩියෝ කරගන්න බැරි වුණා. හැබැයි දැන් ගෙදර ආවා. ඉතින් මම පෙන්නන්නම් මම මොනවද ගත්තේ කියලා. මුලින්ම තියෙන්නේ ගෑනු ළමයෙක්ට අත්‍යවශ්‍යම කරන දෙයක්. ඊට පස්සේ චොකලට් එකක් ගත්තා. මගේ අත් ගොඩක් ඩ්‍රයි නිසා මම සාමාන්‍යයෙන් හෑන්ඩ් වොෂ් තමයි පාවිච්චි කරන්නේ අත් හොදන්න. ඉතින් ඒකෙන්ද ටිකක් ලොකු හෑන්ඩ් වොෂ් බොටල් එකක්ම ගත්තා. ඊට පස්සේ සෝප් එකක් තියෙනවා. ෆේස් වොෂ් එකක් ගත්තා. ෂැම්පූ එකක් ගත්තා. කලින් try කරලා බලලා නැහැ. බලන්න හිතුණා හොඳයිද කියලා. මං ආසම බිස්කට් එකක් ගත්තා. ඒකට මං හරිම ආසයි. මේකට නම් මං ගොඩක් ආසයි. හරිම රසයි. ඔයගොල්ලෝ try කරලා බලන්න. ලන්ච් එකට මං අද නූඩල්ස් තමයි ගන්නෙ. ඉතින් ලන්ච් ගන්න ගමන් මට හිතුණා TV series එකක් බලන්න. මං ඇත්තටම sci-fi movies TV series බලන්න හරිම කැමතියි. මං දැන් බලන්න යන්නේ Three Body Problem. මං කලින් වතාවකත් ඔක්කොම ටික බැලුවා. ඉතින් මට අදත් හිතුණා ආයෙත් පාරක් එක බලන්න. ඒක ගොඩක් ලස්සනයි. බලලා නැති අය ඉන්නවනම් බලන්න කියලා කියනවා. TV series එක බලලා ඉවර වෙලා මට හිතුණා පොතක් කියවන්න. මේ පොත් කලින් කියවලා තිබ්බට ආයෙම කියවනකොට හරිම අලුත් බවක් දැනෙනවා. දැන් නම් හවස් වෙලා ටී එකකුත් හදාගෙන මම දැන් ලෑස්ති වෙන්නේ බුදුන් වඳින්න. එක්සෑම් එකකුත් ඉවර වෙච්ච නිසා අද නම් මම මොකුත් ස්ටඩි වැඩ කරේ නැහැ. ඊට පස්සේ ඩිනර් එකත් අරගෙන මම ලෑස්ති වෙන්නේ මගේ ජර්නල් එක ලියන්න. ජර්නල් එක ගැන මම ඔයාලට පස්සේ කියන්නම්. ඉතින් මම මගේ iPad එකත් යූස් කරනවා මේ වැඩේටම. දවසේ වැඩ ඉවර වුණාට පස්සේ මම අනිවාර්යයෙන්ම හෑන්ඩ් ක්‍රීම් එක යූස් කරනවා නිදා ගන්න යන්න කලින්. ඉතින් මේක මට ඩොක්ටර් කෙනෙක් රෙකමන්ඩ් කරපු එකක්. විශේෂයෙන්ම අත් දෙක ගොඩක් ඩ්‍රයි වෙන එක්කෙනෙක් නම් හෑන්ඩ් ක්‍රීම් එකක්
පාවිච්චි කරන්න අමතක කරන්න එපා. ඉතින් ඊට පස්සේ මට හිතුණා මූවි එකක් බලන්න නිදාගන්න යන්න කලින්. මම සාමාන්‍යයෙන් මට වැඩක් නැති දවස්වලට ස්ටඩීස් වැඩ නැති වෙලාවට මම කොහොමත් නිදාගන්න යන්න කලින් මොනවා හරි මූවි එකක් එහෙම බලනවා. ඉතින් ඔය විදිහට තමයි අද දවස මගේ ගත වුණේ. ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝම සතුටින් ඉන්න. බයි.